මම මේ කියන්නේ ඇත්ත කතාවක්. ඔයාලා දන්නවා ඇති මායාකාරියෝ එහෙම නැත්නම් විච්ලා කියලා જાතියක් මෙන්න මේ ලෝකේ නැහැ. ඒ චිත්‍රපටිවල සහ සමහර කතාවල නම් අපිට එයාලා මොන වගේද කියලා ඇත්තටම දැනගන්න පුළුවන්. මෙයාලා කොච්චර දරුණු සත්ත්ව කොට්ටාසයක්ද කියලා කියනවනම් එයාලා මිනිස්සුන්ව සත්තු ගානට දාලා ඉතාමත් කුරුර විදිහට මරලා දාලා තමයි එයාලගේ මෙන්න මේ බලය වැඩි කරගන්න හදනවා කියලා කියන්නේ. මිනිස්සුන්ගේ මනස පාලනය කරමින් එයාලා මත පරපෝෂිතෙක් වගේ යැපෙන්න මෙන්න මේ කියන මායාකාරියෝ ගොඩක් දක්ෂයි. ඉතින් මෙන්න මේ ලෝකේ මායාකාරයෝ ඇත්තටම වඳ වුණා නම් කොහොමද මේ වගේ ක්‍රූර පලිගැනීම්, ඝාතන, අතුරුදහන් වීම සහ නිතර අద్භූත සිදුවීම් සිද්ධ වෙන්නේ? මේකේ ඇත්ත නැත්ත මොකක්ද? ඇත්තටම මේ වගේ අద్භූත බලවේග තියෙන්න පුළුවන්ද? හායි යාළුවනේ. ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ දරුණු මායාකාරියෙක්ගේ ශාපයක් නිසා මුළු නගරයක්ම බීතියෙන් නැහැවුණු විදිය කියවෙන සුපිරි හොරර් මූවි එකක්. මේ මූවි එකේ නම තමයි වෙපන්ස්. ඒ වගේම වෙපන්ස් මූවි එක නරඹපු අය ගොඩාක් වටිනා රේටින් එකක් එහෙමත් දීලා තියෙන නිසා 2025 අවුරුද්දේදී ඔයාලට බලන්න පුළුවන් සුපිරි මූවි එකක් කියලා මට මෙන්න මේ මූවි එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මතකතුව වීඩියෝ එකේ අන්තිම තප්පරේ වෙනකම්ම ස්කිප් නොකර රැඳී ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා වගේම ඔයා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම පහතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලන්න කැමතියි. ඉතින් එහෙමනම් ඇයි තවත් කතා කර ඉන්නේ? අපි ඉක්මනටම යමු අපේ සිංහල මූවි රිවිව් එකට. මේ බ්‍රූක් කියලා කියන්නේ ප්‍රයිමරි ස්කූල් එකක්. මෙන්න මේ ඉස්කෝලේට ජස්ටින් ගැන්ඩි කියලා අලුතෙන් ටීචර් කෙනෙක් එනවා. එයා තමයි 3 වසරේ පන්තියේ පන්ති බාර ටීචර් වෙන්නේ. ගැන්ඩිගේ පන්තියේ ළමයි 18 දෙනෙක් ඉන්නවා. එක්තරා දවසක ගැන්ඩි සාමාන්‍යයෙන් උදේ පන්තියට එද්දි එයාගේ පන්තියේ ළමයි 18 දෙනාගෙන් ඇවිල්ලා හිටියේ එකම එක ළමයෙක් විතරයි. ඊටු ළමයි 17 දෙනාම ඉස්කෝලේ ඇවිල්ලා හිටියේ නැහැ. ඉස්කෝලේ ආපුවර 18 වෙනි ළමයා තමයි ඇලෙක්ස් ලිලි කියලා කියන්නේ. ඉතින් දවල් වෙද්දී ඉස්කෝලේ හැමෝටම දැනගන්න ලැබෙනවා අර ඉස්කෝලේ ආවේ නැති අනිත් ළමයි 17 දෙනා හරියටම එදා උදේ පාන්දර 2:17 වගේ වෙද්දී එයාලගේ ගෙවල් වලින් පැනලා ගිහිල්ලා කියලා. උදේ 2:17 වගේ වෙද්දී හැම ළමයෙක්ම එයාලගේ ගෙදර දොරවල් අරගෙන ටවුන් එකේ අඳුරු පැත්තකට දුවලා තියනවා කියලා තමයි CCTV ෆුටේජ් වල පවා තියෙන්නේ. ඊට පස්සේ එයාලට මොකද උනේ කොහෙද ගියේ කියන කිසිම දෙයක හොඩුවාවත් කාටවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. පොලිසිය උපරිම මැදිහත් වීමෙන් දෙමාපියොන්ගේ සහ ඉස්කෝලෙත් උදව් එක්ක මෙන්න මේ පරීක්ෂණය දිගටම යනවා. ඒත් කිසිම තොරතුරක් දැනුම් නැති නිසා ටික කාලයක් යද්දී පොලිසියත් මෙන්න මේ කේස් එක වහලා දාන්න තීරණය කරනවා. ඔන්න ඉතින් ටික කාලයකට පස්සේ මේබ්‍රූක් ප්‍රාථමික පාසල පවා ආයෙත් සාමාන්‍ය විදිහට ආරම්භ කරලා වැඩ කටයුතු කරගෙන යන්න ඒකේ බලධාරීන් කටයුතු කරනවා. ඒත් මෙන්න මේ ඉස්කෝලේ අර ළමයි අතුරුදහන් වෙච්ච පන්තියේ පන්ති බාර ටීචර් වෙලා ඉඳපු ගැන්ඩිට නම් මේ කාලේ එච්චර හොඳ කාලයක් උනේ නැහැ. දැන් ටවුන් එකේ ඉන්න හැම කෙනෙක්ම වගේ හිතන්නේ ගැන්ඩි කියපු දෙයක් හෝ එයාගේ යම්කිසි පෙළඹවීමක් නිසා තමයි ළමයි අන්න අර විදියට ගෙවල් වලින් පැනලා ගියේ කියලා. මෙන්න මේ නිසා ගැන්ඩිට විවිධ තර්ජන වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ගැන්ඩිට මිනිස්සු මායාකාරී එහෙම නැත්නම් විච් කියන නම තමයි දාලා තිබුණේ. දවසින් දවස තමාට එන තර්ජන සහ හිත් රිදීම් හැම එකක්ම ගැන්ඩි ඉස්කෝලේ ප්‍රින්සිපල්ට සහ පොලිසියේ වැඩ කරන එයාගේ හොඳම යාළුවා වුණ පෝල්ට කියන්නත් අමතක කරේ නැහැ. මේ අතරතුරේදී අතුරුදහන් වුණ ළමයින්ගේ දෙමව්පියෝ එහෙම එකතු කරගෙන ඉස්කෝලේ රැට රැස්වීම් පවත්වනවා. ඒ හැම එකකින්ම ඉස්කෝලේ කීර්තිනාමය ආරක්ෂා කරගන්න එක තමයි ඉස්කෝලේ ප්‍රින්සිපල්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ. මෙහෙම ටික දවසක් යද්දී ගැන්ඩිට එයාගේ පන්තියේ ආරක්ෂිතව ඉඳපුවර 18 වෙනි ළමයා ඒ කියන්නේ ඇලෙක්ස් ලිලි ගැන පොඩි සැකයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඇලෙක්ස් කියලා කියන්නේ අනිත් ළමයින්ට වඩා ගොඩක් වෙනස් ළමයෙක්. ඒ වගේම ඇලෙක්ස්ගේ දෙමව්පියෝ මෑතකදී ගැන්ඩිට බලා ගන්න ලැබුණෙත් නැහැ. කොහොම වුණත් ගැන්ඩි ඇලෙක්ස්ගේ පස්සෙන් ගිහිල්ලා එයාගේ විස්තර හොයන වැඩේ කරනවට ඉස්කෝලේ ඉඳපු ප්‍රින්සිපල් ඒ කියන්නේ මාකස් නම් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. මාකස් කියන්නේ ගැන්ඩි මෙන්න මේ විදිහට හැසිරෙන එකෙන් මිනිස්සු එයා දිහා තව තවත් වැරදි විදිහට බලන මැරෙන්න එයාට හොඳක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියලයි. හැමෝටම හොරෙන් එක දවසක් ගැන්ඩි ඇලෙක්ස්ගේ පස්සෙන් එයාගේ ගෙදර ගාවටම යනවා. මෙන්න මේ ගෙදර දිහා බැලුවෙන්ම ගැන්ඩිට තේරෙනවා ඒ ගෙදර ගොඩක් පාළුවට ගිහිල්ලා කියලා. ඒ වගේම දොරවල් ජනෙල් හැම එකකම වීදුරු වැහෙන්න පත්තර කොළ අලවලයි තියෙන්නේ. ඉතින් බැලුවල්මට පුංචි ඇලෙක්ස් මෙන්න මේ ජීවත් වෙන ගෙදර නම් හරිම අඳුරු පාළු එකක් කියලා තමයි ගැන්ඩිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙහෙම ටික වෙලාවක් අවට සෝදිසි කරද්දී ගැන්ඩිට පේනවා ගෙදර පිටිපස්සේ ජනේලේ අලෝපු කොළ අතරින් පුංචි හිඩසක් තියෙනවා කියලා. ඉතින් මෙන්න මෙතනින් ගේ ඇතුළ බලා ගන්න පුළුවන් කියලා හිතලා ගැන්ඩි දැන් කාටත් හොරෙන් මේ ජනේලෙන් එබිලා ගේ ඇතුළ බලනවා. හිතුව වගේම ගේ පාළුවට ගිහිල්ලා මිනිස්සුත් ඇතුළ ඉන්න බවක් නම් පේන නැහැ. ඔන්න මේත් එක්කම ගැන්ඩි දකින්න දෙයින් එයාගේ මුළු ඇඟම සීතල වෙන්න පටන් ගන්නවා. මේ ඉන්නේ පුංචි ඇලෙක්ස්ගේ අම්මයි තාත්තයි දෙන්නා. ඒත් එයාලා හරියට සොම්බියෝ දෙන්නෙක් වගේ වෙලා හෙල්ලෙන්නයක්වත් නැහැ. හරිම භයානක අద్භූත විදියට තමයි මේ දෙන වාඩිලා බලාගෙන ඉන්නේ.
ඉතින් දැන් හොඳටම බය වෙලා ගැන්ඩි ඉක්මනටම එයාගේ වාහනයට ගිහිල්ලා ඒක ඉඳන් ඇලෙක්ස්ගේ ගෙදර දිහා බලාගෙන ඉන්න කටයුතු කරනවා. මෙහෙම ටිකෙන් ටික රෑ වෙනවා. හැම පැත්තම කලුවර වෙලා. ගැන්ඩිටත් හරිම නිදිමතයි. දන්නේම නැතුව මේ විදිහට ගැන්ඩි නිදා ගන්න අතරෙදි ඇලෙක්ස්ගේ ගෙදර දොර මේ කලුවරේම ඇරෙනව බලා ගන්න පුළුවන්. මේ දොරෙන් සිහි කල්පනාවක් නැතුව යකෙක් වැහුණා වගේ කොණ්ඩෙත් අවුල් කරගෙන දුවගෙන එන්නේ ඇලෙක්ස්ගේ අම්මා. ඒ වගේම එයා පරණ කතුරක් උස්සගෙන ඒකෙන් අනින්න වගේ තමයි ගැන්ඩිගේ වාහනේ ළඟටම එන්නේ. ඒත් මේ වෙද්දිත් මේ කිසිම දෙයක් ගැන්ඩි නම් දන්නේ නැහැ. මොකද එයාට මේ වෙද්දිත් හොඳටම නිින්ද ගිහිල්ලා තිබුණේ. ඇලෙක්ස්ගේ අම්මා භයානක විදියට ඇවිල්ලා කාර් එක ඇතුළේ ඉන්න ගැන්ඩිටත් නොදැනෙන්න එයාගේ ළඟට කාර් එකේ පිටිපස්සේ දොර අරගෙන එනවා. ගැන්ඩිට මෙච්චර කිට්ටුවෙන් අර අద్භූත ගැහණු කෙනා උල් කතුරකුත් අරගෙන හිටියට එයා ගැන්ඩිට කිසි කරදරයක් නොකරම එයාටත් හොරෙන් ගැන්ඩිගේ කොණ්ඩෙන් කොටසක් කපාගෙන සද්ද නැතුව එතනින් යන්න යනවා. සිද්ධ වුණේ මොකද්ද කියලාවත් නොදැන ගැන්ඩි ඊළඟ දවසේ උදේම ආයෙත් ඉස්කෝලේ යන්න පිටත් වෙනවා. උදේම යාගේ කාර් එකට තෙල් ගහ ගන්න කියලා බලාපොරොත්තු වෙන ගැන්ඩි දැන් කෙලින්ම යන්නේ ෂෙඩ් එකට. ෂෙඩ් එක ළඟදී බලාපොරොත්තු නොවු විදියට එයාට ආචර් කියන මිනිස්සයා මුල ගැහෙනවා. ආචර් කියලා කියන්නේ ගැන්ඩිගේ පන්තියේ ඉඳලා අතුරුදහන් වෙච්ච ළමයි 17 දෙනාගෙන් මැතිව් කියන පුංචි ළමයාගේ තාත්තා. පොලිසිය මේ වෙද්දිත් ළමයි අතුරුදහන් වීම අමතක කරලා හිටිය උනාට ආචර් තනියෙන් මේ කේස් එක විසඳන ගමන් තමයි ඉන්නේ. ඉතින් CCTV ෆුටේජ් බල ළමයින්ගේ අතුරුදහන් වීමට මොකක් හරි සම්බන්ධයක් තියද කියලා බලන ආචර්ට එක දවසක් පුළුවන් වෙනවා ගොඩක් වටින තොරතුරක් හොයාගන්න. එයාට පේනවා මේ හැම ළමයෙක්ම එයාලගේ අතුරුදහන් වීම සිද්ධ වෙන වෙලාවේදී ඒ කියන්නේ උදේ 2:17ට එකම ඉරියව්වෙන් එකම දිශාවක් බලාගෙන දුවනවා කියලා. ඒ වගේම මේ ළමයි දුවලා නතර වෙන්න ඕන එකම තැනක් කියලා හිතාගෙන මැප් එකක් අරගෙන ඒ ඒරියා එකත් මාක් කරගෙන තමයි ආචර් මෙන්න මේ විදිහට ගැන්ඩිව මුණ ගැහෙන්න යන්නේ. මේ දෙන්න ෂෙඩ් එකේ ඉඳලා උණුසුම් කතා බහක යෙදෙන අතරතුරේදී ගැන්ඩිට පේනවා ඉස්කෝලේ ප්‍රින්සිපල් ඒ කියන්නේ මාකස් කියන පුද්ගලයා ලේ පෙරාගෙන පිස්සුවෙන් වගේ එයාගේ පැත්තට දුවගෙන එනවා කියලා. ඒ වගේම මෙයා එන්නෙත් අර ළමයි දුවන් ගියපු ඉරියව්වෙන්මයි. මාකස් මෙන්න මෙහෙම අద్භූත විදිහට ඇවිල්ලා එකපාරම පාඩුවේ ඉඳපු ගැන්ඩිව බිම දාගෙන එයාගේ බෙල්ල මිරි ගන්න පටන් ගන්නවා. දැන් මාකස් හදන්නේ ගැන්ඩිව මරලා දාන්න. ගැන්ඩිගේ වෙලාවට එතන ඉඳපු ආචර්ට පුළුවන් වෙනවා මාකස්ගෙන් ගැන්ඩිව බේරගන්න. ඒත් ගොඩක් වෙලාවකට නෙමෙයි. දැන් ගැන්ඩි එතන ළඟම තිබුණු ෂොප් එකකට දුවගෙන ගිහිල්ලා මාකස්ගෙන් බේරෙන්න හැදුවත් මාකස්ව නවත්තන්න කිසිම කෙනෙකුට පුළුවන් වෙන්නේ නැහැ. කොහොම හරි ෂොප් එක ඇතුළේදී ආයෙත් ආචර්ගේ උදව්වෙන් ගැන්ඩි මෙන්න මේ මිනිස්සයාගෙන් බේරිලා එයාගේම වාහනේට නැගලා ඉක්මනින් පණ බේර ගන්න කියලා එතනින් යනවා. මොන දේ කරලවක්වත් නවත්තන්න බැරි මාකස් යකෙක් ආරූඪ වෙලා වගේ දැන් එතනින් ආයෙත් ගැන්ඩිගේ පස්සෙන් පාර දිගේ දුවගෙන යන්න පටන් ගන්නවා. මේත් එක්කම පාරේ අනිත් පැත්තෙන් වේගෙන් ආපු වාහනයකට මාකස් හැප්පෙනවා. ඒ ඇක්සිඩන්ට් එකේදී වාහනේ මාකස්ව හප්පගෙන එයාගේ ඔළුව උඩින්ම ගියපු නිසා මාකස් එතනදී ඉතාමත් ක්‍රූර විදියට තමයි මරණයටපත් වෙන්නේ. මෙන්න මේ සිද්ධ වුණ දේ ගැන ගැන්ඩිට වගේම ආචර්ටත් හිතාගන්න බෑ. ඔන්න දැන් මේ කතාවේ හොඳම හරිය පටන් ගන්නයි යන්නේ. කවුද මේ දේවල් කරන්නේ? ඇයි මේ දේවල් වෙන්නේ? කොහොමද මේවා වෙන්නේ? මේ හැම දෙයකටම උත්තර මම දැන් කියන්නම්. මේ ටවුන් එකේ ඉන්නවා ජේම්ස් කියලා කෙනෙක්. එයා ලොකුවටම ඩ්‍රග් වලට ඇඩික්ටඩ් වෙච්ච කෙනෙක්. ඒ වගේම ජේම්ස්ට ඕන අයිස් කොකේන් වගේ ඩ්‍රග් අරගන්න සල්ලි හොයාගන්න. ඉතින් මේක නිසා මෙයා ළඟපාත් තියෙන ගෙවල් වලට පැනලා ඒ වගේ තියෙන වටින දේවල් කාට හරි විකුණලා තමයි සල්ලි හොයාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ජේම්ස් කරන පිස්සු වැඩ නිසා පොලිසිය අවධානය පවා ගොඩක් වෙලාවට ජේම්ස්ගේ පැත්තට හැරිලායි තිබුණේ. එක දවසක් ජේම්ස් හොරෙන් ගියක් ඇතුළට රින්ගන්න හදද්දී පොලිසියේ වැඩ කරන පෝල්ට එයාව හම්බ වෙනවා. පෝල්ගෙන් බේරෙන්න කියලා හිතාගෙන ජේම්ස් කොච්චර වේගෙන් දිව්වත් අන්තිමට කොහොම හරි පෝල්ට පුළුවන් වෙනවා ජේම්ස්ව එයාගේ අතටම අල්ලගන්න. මෙන්න මේ වෙලාවේදී ජේම්ස්ව චෙක් කරද්දී පෝල්ගේ ඇඟිල්ලක් ජේම්ස්ගේ සාක්කුවේ තිබුණු සිරින්ජ් එකකට ඩැමේජ් වෙනවා. මේ සිරින්ජ් එක ඩ්‍රග් ඉන්ජෙක්ට් කරන්න පාවිච්චි කරන නිසා මේ වෙලාවේදී සිද්ධ වුණ දෙයින් පෝල්ට හොඳටම කේන්ති යනවා. ඔන්න එකපාරම තිබුණු කේන්තිරත් එක්කම පෝල් ජේම්ස්ට හොඳ පාරක් ගහනවා. ඒත් එක්කම එයාට සිහි නැති වෙන්න පටන් ගන්නවා. පොලිස් නිලධාරියෙක් මෙන්න මේ විදිහට හිතාමතාම කෙනෙක්ට පහර දෙන එක දඬුවම් ලැබෙන්න පුළුවන් වැරද්දක් නිසා පෝල් ජේම්ස්ට කියනවා සිද්ධ වෙච්ච දේ අමතක කරලා දාලා ආයෙත් මේ පළාතේ එයාට පේන්නවක්වත් එන්න එපා කියලා. ඒ වගේම එහෙම ආවොත් ඒ ඔයාගේ අවසානය තමයි කියලා තමයි පෝල් ජේම්ස්ට කියන්නේ. ඉතින් පෝල් කිව්වා වගේම ජේම්ස් හෑන්ඩ්කප්ස් එහෙම ගලවලා එයාට යන්න දෙනවා. ඊළඟ දවසේ ජේම්ස් වෙච්ච හැම දෙයක්ම අමතක කරලා දාලා සුපුරුදු ගෙවල් බින්දිලා පටන් ගන්නවා. ඉතින් වැඩේ කියලා කියන්නේ මේ දවසේ ජේම්ස් හොරකම් කරන්න තෝරගන්නේ පුංචි ඇලෙක්ස් ලිලීගේ ගෙදර. ඇලෙක්ස්ගේ ගෙදර වටා සිද්ධ වෙන අමුතු අద్භූත දේවල් මොකුත් ජේම්ස් දන්නේ නැති එක තමයි එයාගේ ලොකුම අවාසනාව. ඉතින් කොහොම හරි ඇලෙක්ස්ගේ ගෙදරට ඇතුල් වෙලා වටිනා කියන හැඳි ගෑරුප්පු වීඩියෝ ගේම්ස් වගේ දේවල් ජේම්ස් එකතු කරද්දී ගැන්ඩිට මීට කලින් දවසේ බලා ගන්න පුළුවන් වුණු ඇලෙක්ස්ගේ අම්මයි තාත්තයි දෙන්නව ජේම්ස්ගේ මූණට මුණ ගැහෙනවා. පුදුම වැඩේ කියලා කියන්නේ මේ දෙන්න පණ පිටින් හිටිය වුණාට එයාලා නිකන් පිළිම දෙකක් වගේ ගල් ගහිලා ඉන්නේ. මුළු ඇඟ පුරාම තුවාල වෙලා වගේම අවුලුණු කොණ්ඩෙත් එක්ක දැක්කම ඕන කෙනෙක්ව සලිත වෙලා යන පෙනුමක් තමයි මේ අద్භූත ගෙදර ඇතුළේදී ජේම්ස් දැක ගන්න පුළුවන් වෙන්නේ. ඩ්‍රග්ස් අරගන්න මානසිකත්වයෙන් ඉන්න නිසා ජේම්ස්ට මේ දේවල් නම් එච්චර වැඩි ගාණක් වෙන්නේ නැහැ. ඉතින් එයා ආපු වැඩේ හිමිට කරගෙන දිගටම යන්න පටන් ගන්නවා.
ඔන්න ඔය අතරතුරේදී ජේම්ස් ඇලෙක්ස්ගේ ගෙදර තිබුණු බේස්මන්ට් එකට යන තීරණය කරන්නේ තවත් වටින මොන හරි තියෙද කියලා හොයාගන්න. ඔන්න ඒ වෙද්දි තමයි ජේම්ස්ට එයාගේ ජීවිතයේ ලැබපු භයානකම අත්දැකීමට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ජේම්ස්ට පේනවා පුංචි ළමයි ගොඩක් එක පෙළට හිටගෙන ඉන්නවා කියලා. ඒ වගේම එයාලත් අන්නර ඇලෙක්ස්ගේ අම්මයි තාත්තයි වගේ ගොඩක් අద్භූත විදිහට තමයි ඉන්නේ. දැන් හොඳටම බයලා ජේම්ස් ඉක්මනටම සාලට යනවත් එක්කම මෙච්චර වෙලා නිහඬව ගල් ගහලා හිටපු ඇලෙක්ස්ගේ දෙමව්පියෝ ජේම්ස්ව අල්ලගන්න එයාගේ පස්සෙන් එලවන්න තීරණය කරනවා. මේ වෙද්දිත් එකතු කරගනිපු බඩු වගේක් අතේ තිබුණ නිසා ජේම්ස් ඒකත් අරගෙනම එයාගේ පණත් බේරගෙන ඇලෙක්ස්ගේ හොල්මන් ගෙදරින් ටවුන් එකට පිටත් වෙනවා. ටවුන් එකට ගිහිල්ලා තමන් ගෙනපු බඩු ටික විකුණන අතරේදී ජේම්ස් දකින දෙයින් එයාගේ ජීවිතේට ලොකු බලාපොරොත්තුවක් ගෙනාවා කිව්වොත් හරි. ඒ මොකද කියනවනම් එයා දකිනවා මීට ටික කාලයකට කලින් ළමයි 1000 දෙනෙක් අතුරු දහන් වෙලා වගේම එයාලා ගැන නිවැරදි ඔත්තුවක් දෙන කෙනෙකුට විශාල මුදල් ප්‍රමාණයක් රජයෙන් තෑගි වශයෙන් දෙනවා කියලා. ජේම්ස් දැන් තමයි ඔළුවට එන්නේ අර ඇලෙක්ස්ගේ ගෙදර බේස්මන්ට් එකේ හිටපු ළමයි ගැන තමයි මෙන්න මේ නෝටිස් එකෙන් කියන්නේ කියලා. තෑගි මුදල ගන්න කියලා හිතාගෙන ජේම්ස් දැන් කෙලින්ම මේ මැසේජ් එක දෙන්න එන්නේ පොලිසියට. මේ විදිහට මගක් යද්දී පෝල් කියන පොලිස් නිලධාරියට ආයෙත් වතාවක් ජේම්ස් මුණ ගැහෙනවා. ඔන්න දැන් පෝල් හිතන්නේ එයා ජේම්ස්ට ගහපු එකට රිපෝට් කරන්න තමයි එයා මෙන්න මේ විදිහට පොලිසියට එන්න කියලා. ජේම්ස් නවත්තන්න කියලා හිතාගෙන පෝල් දැන් එයාගේ පස්සෙන් එලවන් යන්නේ කෙලින්ම කැලයක් ඇතුළට. මේ කැලේ ඇතුළේදී ජේම්ස්ට විකාර දේවල් ගොඩක් පේනවා. ඒ වගේම එයා හොඳටම බය වෙලා තමයි ඉන්නේ. ඒත් එක්ක මෙයාව අල්ලන්න පෝල්ටත් එයාගේ නොදැනුවත්කමින් ජේම්ස් සිරින්ජ තොගයකින් මූණට අයින්න පටන් ගන්නවා. ඔන්න ඉතින් ආයෙත් වතාවක් ජේම්ස්ගේ අපිරිසිදු සිරින්ජස් ඇනගන්න පුළුවන් වුණු නිසා හොඳටම යකානගපු පෝල් එයාගේ ෂොට්ගන් එකෙන් ජේම්ස්ට වෙඩි තියන්න හදද්දි තමයි තිබුණු බයටම ජේම්ස් එයා හොයාගන්නපු ළමයි ගැන විස්තරේ පෝල්ට කියන්නේ. ඔන්න ඉතින් ජේම්ස් කියපු කතාවේ ඇත්ත නැත්ත හොයාගෙන පෝල්ගේ යාළුවා ඒ කියන්නේ මිස් ගැන්ඩිට උදව් කරන්න කියලා හිතාගෙන දැන් පෝල් සහ ජේම්ස් දෙන්නම එකතු වෙලා යනවා ආයෙත් පාරක් ඇලෙක්ස් ලිලිගේ ගෙදරට. ඔන්න මේ වතදී ජේම්ස් පොලිස් කාර් එකේ තියලා පෝල් තනියෙන් තමයි ගේ ඇතුළට යන්නේ. කිසි බයක් නැතුව අඳුරට ගියපු ඇලෙක්ස් ලිලි ජීවත් වෙන ගෙදරට ගියපු පෝල් රෑ වෙනකනුත් ආයෙත් එයාගේ කාර් එකට නම් ආවේ නැහැ. මේ වෙලාවේදී ජේම්ස් ගොඩක් බයෙන් වෙවුලෙවුල තමයි ඉන්නේ. ඔන්නෝම ටික වෙලාවක් යද්දි ගේ ඇතුලේ ඉඳලා අතුරු දහන් වුණ පෝල් කලබලෙන් වගේ ඇවිල්ලා කාර් එකේ ඉඳපු ජේම්ස්ව බිම දිගේ ඇදගෙන පිස්සුවෙන් වගේ ඇලෙක්ස් ගෙදරට ආපහු අරගෙන යනවා. ඇත්තටම ඇලෙක්ස් ජීවත් වෙන ගෙදර සිද්ධ වෙන අద్භූත වැඩේ මොකද්ද? ඇලෙක්ස්ගේ අම්මටයි තාත්තටයි මොකද උනේ? ඒ වගේම පෝල් මෙන්න මේ වගේ දෙයක් කරන්න පෙළඹුණේ කොහොමද? මේ හැම දෙයකම වග කියන්න ඕන ග්ලැඩිස්. ග්ලැඩිස් කියලා කියන්නේ ගොඩක් විරූපී රූපයක් තියෙන වගේම සනීප වෙන්නේ නැති ලෙඩකින් දුක් විඳින ගෑනු කෙනෙක්. මේ ගෑනු කෙනා නෑකමට ඇලෙක්ස්ට ආච්චි කෙනෙක් වෙනවා. ඒ කියන්නේ එයා ඇලෙක්ස්ගේ අම්මගේ නැන්ද කෙනෙක්. මෙන්න මේ ග්ලැඩිස් කියන ගෑනු කෙනා ඇලෙක්ස්ගේ ගෙදරට හදිසියෙ පදිංචියට එනවත් එක්කම තමයි එයාලගේ ටවුන් එකේ මෙන්න මේ විදිහේ අමුතු අద్භූත දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නෙ. ග්ලැඩිස් ආච්චි ආවට පස්සේ පුංචි ඇලෙක්ස්ව ඉස්කෝලේ ඉඳලා ගෙදර එක්කන් යන්න ආයෙත් එයාගේ අම්මයි තාත්තයිවත් ඇවිල්ලා නැහැ. ඇලෙක්ස්ගේ අම්මයි තාත්තයි දෙන්න එන්නෙන්නම අසනීපුණා වගේම ඒ දෙන්න පණ තියෙන පිළිම වගේ එක පැත්තක් බලාගෙන තමයි දැන් ඉන්නේ. ඇලෙක්ස්ට තේරෙනවා මේ දේවල් සිද්ධ කරේ එයාගේ ගෙදරට අලුතෙන් ආපු මෙන්න මේ අමුතු ආච්චි කියලා. ඔන්න ඉතින් කිව්වා වගේම ග්ලැඩිස් එක දවසක් ඇලෙක්ස්ගේ අම්මයි තාත්තයි දෙන්න ඉස්සරහම ඇලෙක්ස්වත් වාඩි කරගෙන ඇලෙක්ස්ට කියනවා මේ සිද්ධ වෙන කිසි දෙයක් එළියේ ඉන්න කිසිම මිනිහෙක් දැනගන්න බෑ කියලා. ඉතින් මෙන්න මේ විදිහට එළියේ කවුරු හරි කෙනෙක් මේ සිද්ධ වෙන දේවල් දැනගත්තොත් ඇලෙක්ස්ගේ අම්මට තාත්තටයි දෙන්නට සිද්ධ වෙන්නේ නිකන් නිකරුණේ මැරලා යන්න කියලා තමයි hina වෙන ගමන් ග්ලැඩිස් කියන්නේ. මේත් එක්කම ග්ලැඩිස්ගේ ළඟ තිබුණු කළු පාට ගහකින් කඩාගනිපු කටුවත්තක ඇලෙක්ස්ගේ අම්මගේ තාත්තගේ කෙස් ඔතලා එයා ඒක බිඳිනවා. කටුවත්ත බිඳපු සැනින්ම මෙන්න මේ දෙන්න ගෑරුප්පුවක් අතට අරගෙන ඒ දෙන්නගම මූණට ඇනගන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තුවාල කරගත්තොත් ඇලෙක්ස්ගේ අම්මයි තාත්තයි දෙන්නම මැරලා යන්න පුළුවන් නිසා ඇලෙක්ස් තීරණය කරනවා ග්ලැඩිස් කියන දේවල් වලට එකඟ වෙලා ඉන්න. ඔන්න ඒත් එක්කම ග්ලැඩිස් අර බිඳපු කටුවත්ත වතුර භාජනයකට දානවා. එතකොට තමයි ඇලෙක්ස්ගේ දෙමාපියෝ ගෑරුප්පු දෙක මේසුඩින් තියලා සාමාන්‍ය විදිහට ඉන්නේ. මේ වගේ අඳුරු මායාවල් පාවිච්චි කරලා මිනිස්සුන්ව වෙපන්ස් විදියට ඒ කියන්නේ ආයුධ විදියට වෙනස් කරන භයානක ගැහණුන්ට තමයි මායාකාරියෝ කියලා කියන්නේ. මායාකාරියෙක්. එහෙම නැත්නම් විච් කෙනෙක් හැමතිස්සෙම බලන්නේ අඳුරු මායාවන් පාවිච්චි කරලා එයාගේ බලය වැඩි කරගන්න. එහෙම නැත්නම් අමරණීය වෙන්න. ග්ලැඩිස්ට තියෙන සනීප නොවන ලෙඩෙත් මෙන්න මේකම තමයි. එයා සනීප වෙන්නේ තවත් මිනිස්සෙක් මත යැපෙමින් විතරයි. හරියට පරපෝෂිතයෙක් වගේ. ඉතින් කාලයක් තිස්සේ හොරෙන්ම ජීවත් වෙලා ග්ලැඩිස් කියන අඳුරු මායාකාරී දිගින් දිගටම මිනිස්සු එයාගේ වෙපන්ස් විදියට පාවිච්චි කරන්න ඇලෙක්ස්ගේ ගෙදරින් තමයි පටන්ගෙන තියෙන්නේ. ඉතින් ග්ලැඩිස්ට මෙන්න මේ වගේ මායාවන් කරලා මිනිස්සු එක්ක පාලනය කරන්න අවශ්‍ය වෙන්නේ ඒ මිනිස්සයාගේ මොකක් හරි එක දෙයක් විතරයි. ඒ කියන්නේ කෙස්, ඇඳුම් වල කොටසක් හෝ එයාගේ ළඟ තිබුණු භාණ්ඩයක් වගේ දෙයක් හොඳටම ප්‍රමාණවත්. පුංචි ඇලෙක්ස්ට එයාගේ අම්මවයි තාත්තවයි ගැන කියලා තර්ජනය කළා ග්ලැඩිස් එයාට ලොකු වැඩක් බාර දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ තමයි ඇලෙක්ස්ගේ පන්තියේ යාළුවන්ගේ මොනවා හරි දෙයක් අරගෙන ඇවිල්ලා එයාට දෙන්න කියන එක.
ඉතින් මෙන්න මේ අඳුරු මායාකාරී කිව්වා වගේම ඇලෙක්ස් ඊළඟ දවසේ ඉස්කෝලේ ගිහිල්ලා එයාගේ යාළුවන්ගේ කබඩ් වල එයාලා අලවලා තිබුණු චිත්‍ර අරගෙන ඇවිල්ලා ග්ලැඩිස්ගේ අතට දෙනවා. ඔන්න ඒ හරහා තමයි ග්ලැඩිස් අර මේබ්‍රුක් ප්‍රයිමරි ස්කූල් එකේ ඉඳපු ළමයි 17 දෙනාව එදා උදේ පාන්දර 2:14ට කන්ට්‍රෝල් කරගෙන එයාගේ ගාවටම ගෙන්නගෙන තියෙන්නේ. දැන් සිද්ධ වෙච්ච හැමදේම හොඳින් පැහැදිලි. ග්ලැඩිස් එයාගේ වෙපන්ස් විදියට මෙන්න මේ විදියට මිනිස්සුන්ව සූදානම් කරලා ලොකු දෙයකට ලෑස්ති වෙනවා. ඉතින් ඔයාලට මම මේ කිව්වේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ඒ කියන්නේ මාකස් පිස්සුවෙන් වගේ ආවේශ වෙලා ගැන්ඩියෝ මරන්න උත්සාහ කරන කලින් වෙච්ච සිදුවීමක්. ඇත්තටම මාකස්ට මොකද වුනේ? එයාවත් ග්ලැඩිස්ගේ අඳුරු මායාවලින් කන්ට්‍රෝල් කරාද? ඔව්. දිගින් දිගටම ඇලෙක්ස්ගේ දෙමව්පියෝ ඇලෙක්ස් එක්ක සම්බන්ධ නොවන එක ඉස්කෝලෙන් දැනගෙන මෙන්න මේ නිසා අනිවාර්යයෙන්ම දෙමව්පියොන්ට ඉස්කෝලේ ප්‍රින්සිපල්ලා හම්බෙන්න කියලා දන්නවල යවලා තිබුණා. එහෙම එයාලා පැමිණීම ප්‍රතික්ෂේප කරොත් අනිවාර්යයෙන්ම ඉහළට දැනුම් දීලා ඇලෙක්ස්ගේ බාරකාරීත්වය පිළිබඳ තීරණයක් ගන්නවා කියලා තමයි ඒ ලියුමේ සඳහන් කරලා තිබිලා තියෙන්නේ. ඔන්න ඉතින් ග්ලැඩිස්ගේ වැඩ නිසා මේ දේවල් සිද්ධ වෙනවා කියලා කාටවත් දැනෙන්න ඕන නැති වෙන්න ග්ලැඩිස්ම ඇවිල්ලා ප්‍රින්සිපල් මාස්කෝ මුණ ගැහෙනවා. ඒත් අම්මා තාත්තා වෙනුවෙන් ග්ලැඩිස් වගේ වයසට ගියපු ගැහණු කෙනෙක්ගේ පැමිණීම පිළිගන්න බැහැ කියලා ප්‍රින්සිපල් එතෙන්දි තරයේම කිව්ව නිසා ග්ලැඩිස් තීරණය කරනවා ප්‍රින්සිපල්ගේ කරදරේ වගේම ගැන්ඩිගෙන් තියෙන කරදරේ සාධාරණ නැති කරලා දාන්න ඕන කියලා. ඊළඟ දවසේදී ප්‍රින්සිපල් මාකස්ගේ ගෙදරට ගිහිල්ලා එයාටත් අඳුරු මායාවක් කරන ගමන් මාකස්ගේ පාලනය සම්පූර්ණයෙන්ම එයාගේ අතට ගන්න ග්ලැඩිස්ට පුළුවන් වෙනවා. ඒත් එක්කම ග්ලැඩිස්ගේ අනපරිදි එයාගේ හොඳම යාළුවා මරලා දාන්න කියලා තමයි මාකස්ට ග්ලැඩිස් අණ කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කිසිම අණක් ග්ලැඩිස්ගේ වචනෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හැමදේම සිද්ධ වෙන්නේ එයාගේ අඳුරු මායා බලෙන්. ග්ලැඩිස් හිතුවා වගේම මාකස්ගේ අතින් එයාගේ යාළුවා ගොඩක් අමානුෂික විදිහට මෙතෙන්දි ඝාතනය වෙනවා. ඔයාලට මතක ඇති නේද එදා රෑ ගැන්ඩිගේ කොණ්ඩෙන් කොටසක් ඇලෙක්ස්ගේ අම්මට කියලා ග්ලැඩිස් හොරෙන්ම කපා ගත්තා. අන්න ඒක පාවිච්චි කරලා ග්ලැඩිස් දැන් හදන්නේ මාකස්ගේ මාර්ගෙන් ගැන්ඩියෝ මරලා දාන්න. ඔන්න මේකෙන් පස්සේ තමයි ලේත් පෙරාගෙන පිස්සුවෙන් වගේ ටවුන් එක පීරමින් ටවුන් එක දිගේම දුවගෙන ගිහිල්ලා මාකස් ගැන්ඩිටයි ආචර්ටයි ඇටැක් කරලා වාහනයකට හැප්පිලා මැරලා යන්නේ. ඔන්න දැන් අපි ආයෙත් එමු ආචර් සහ ගැන්ඩි දෙන්න මාකස්ගේ මරණයට පස්සේ මොකද්ද සිද්ධ කරන්න කියලා බලන්න. ආචර් සහ ගැන්ඩි දෙන්න මාකස්ගේ මරණ ගැන පුදුම වෙලා ඉන්න අතරතුරේදී ආචර් ගැන්ඩිට එයාගේ මැප් එක පෙන්නලා කියනවා ළමයි 17 දෙනා නැති වෙන දවසේ එයාලා එකම දිශාවකට දුවපු කතාව. මේ කතාවෙන් පස්සේ මැප් එක දිහා බලපු ගැන්ඩිට පේනවා ළමයින් හැමෝම ගමන් කරලා තියෙන පාරවල් හැම එකක්ම ක්‍රොස් වෙන්නේ ඇලෙක්ස් ලිලිගේ ගෙදර දිශාවේ තමයි කියලා. සම්පූර්ණ සාක්ෂිත් එක්කම ගැන්ඩි ආචර් එක්ක ඇලෙක්ස්ගේ ගෙදරට යනවා. ඒ වෙලාවේදී පෝල් කියන පොලිස් යාළුවා සහ ජේම්ස් කියන ඩ්‍රග් ඇඩික්ටඩ් කොල්ලත් මේ ඇලෙක්ස්ගේ ගෙදරම තමයි ඉන්නේ. ලොකු අద్භූත දෙයක් සිද්ධ වෙන බව දැනුන නිසාම ආචර් එක්ක ගැන්ඩි පරිස්සමෙන් මෙන්න මේ අඳුරු ගේ ඇතුළට යනවා. මේ වෙද්දිත් ග්ලැඩිස් හැමදේම ප්ලෑන් කරලා තිබුණා. එයා හදන්නේ දැන් හැමෝම මරලා දාලා එයාගේ බලය වැඩි කරගෙන පරිස්සමෙන් මෙන්න මේ ගෙදරින් පිටත් වෙලා යන්න. මේ නිසා ඇලෙක්ස්ට එයා කියනවා ලුණු දාපු මායිමක් පෙන්නලා මෙන්න මේ මායිම පනින්න එපා මම එනකන් කාමරේටම වෙලා ඉන්න කියලා. මේ ලුණු හලපු මායිම පැන්නොත් ඒ මායිමට ඇතුල් වෙන කෙනාව මරන්න තමයි ග්ලැඩිස් එයාගේ වෙපන්ස් බවට පත් කරපු ඇලෙක්ස්ගේ අම්මයි තාත්තයි පෝල් සහ ජේම්ස් 4 දෙනාව පත් කරලා තියෙන්නේ. දැන් ගේ ඇතුළට ඇතුල් වෙන ආචර් සහ ගැන්ඩි දෙන්න නොදැනුවත්ව අන්නර ලුණු දාපු ලයින් එක ක්‍රොස් කරනවත් එක්කම ජේම්ස් සහ පෝල් දෙන්න ඒ දෙන්නට ඇටැක් කරනවා. මේ දෙන්න දැනටමත් සිහියක් බුද්ධියක් නැති පිල්ලි වගේ නිසා එයාලා මරණකම් ඇටැක් කරන එක නවත්තන්නේ නැහැ. ඔන්න දැන් පණ බේර ගන්න තියෙන ලාස්ට් ඔප්ෂන් එක තමයි ජේම්ස් සහ පෝල්ව මරලා දාන එක. ඉතින් ගැන්ඩිට අකමැත්තෙන් වුණත් මෙතෙන්දි සිද්ධ වෙනවා පෝල්ගේ පොලිස් පිස්ටල් එක පාවිච්චි කරලා එයාගේ ඔලුවට වෙඩි තියලා මරලා දාන්න. ඒ වගේම හොඳම යාළුවා මරලා දාලා ගැන්ඩි ඊළඟට අර ඩ්‍රග් ඇඩික්ටඩ් කොල්ලා ජේම්ස්ගෙත් ඔලුව වෙඩි තියලා පුපුරවලා දානවා. මේ රණ්ඩුව අතරේදී ආචර්ට නැති වුණු ළමයි වගේම ඒ අස්සේ ඉඳපු එයාගේ පුතා මැතිව්වත් හම්බ වෙනවා. යටටට්ටුවේ මේ වගේ ලොකු අකරතැබ්බයක් වෙද්දි පුංචි ඇලෙක්ස් ලිලි විතරක් තනියෙන් එයාගේ කාමරේ. ඉතින් ඇලෙක්ස් දැන් කාමරෙන් එළියට ඇවිල්ලා ග්ලැඩිස් කරන දේ හොරෙන් බලන්න යද්දි එයාටත් අන්නර ලුණු දාපු ලයින් එක පෑගෙනවා. ඔන්න ඒ වෙලාවේදී ඒ ලයින් එක ක්‍රොස් කරන අයව මරන්න දාලා තිබුණේ ඇලෙක්ස්ගේ අම්මවයි තාත්තවයි. දැන් ඒ දෙන්නා ඇලෙක්ස්ව මරන්න එයාගේ පාර පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඇලෙක්ස් එයාගේ පණ බේර ගන්න ගෙදර උඩ තට්ටුව පුරාම දුවන අතරතුරේදී බේස්මන්ට් එකේ ඉඳපු ආචර්ට ග්ලැඩිස් කියන මායාකාරියව දැක ගන්න පුළුවන් වෙනවා. ග්ලැඩිස්ගේ අඳුරු බලවේගය පාවිච්චි කරලා ඔන්න මෙතෙන්දී ආයිවතාවක් එයා ගැන්ඩිව මරන්න ආචර්ව පාවිච්චි කරනවා. ඔය අතරතුරේදී තමන්ව මරන්න එන අම්මගෙනුයි තාත්තගෙනුයි බේරිලා ග්ලැඩිස්ගේ කාමරේ හැංගිලා ඉන්න ඇලෙක්ස්ට තේරෙනවා ග්ලැඩිස් මැරුණොත් මෙන්න මේ පටලැවිල්ල නැති වෙලා ඔක්කොම හරියාවි කියලා. ඉතින් ග්ලැඩිස්ගේ මායා සිද්ධ කරන බඩුවල තිබුණු කෙස් ගස් වගේක් අරගෙන මතක විදියට ග්ලැඩිස් කරන මායාවම එයාට විරුද්ධව සිද්ධ කරන්න මෙතෙන්දි මෙන්න මේ පුංචි ඇලෙක්ස්ට පුළුවන් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඔන්න මේත් එක්කම ග්ලැඩිස්ගේ කෙස් ඔතපු කළු ශාකයේ කෝට්ට බිනිද්දි බේස්මන්ට් එකේ ඉඳපු ළමයි හැමෝම ග්ලැඩිස් මරන්න එයාගේ පාර පස්සෙන් දුවන්න පටන් ගන්නවා.
මෙච්චර කාලයක් අනුන්ට කරපු වැරදි දෙගුණ තෙගුණ වෙලා Tamanටම එන බව තේරුණු ග්ලැඩිස් දැන් පණ බේර ගන්න කියලා හිතාගෙන අහල පහල ගෙවල් ඇතුලෙන් බඩු මුට්ටුත් පෙරලගෙන දුවනවා. වෙපන්ස් කරපු ළමයි හැමෝම ග්ලැඩිස්ගේ පාර පස්සෙන් දුවනවා මෙතනදී. අන්තිමේදී ළමයින්ට පුළුවන් වෙනවා මෙන්න මේ දුවන මායාකාරීව අල්ලගන්න. ඒ විතරක් නෙමෙයි ළමන් හැමෝම දැන් වෙපනයිස් වෙලා නිසා එයාලගේ අත්වලින්ම ග්ලැඩිස්ව කෑලි කෑලි වලට ඉරලා එතෙන්දිම ඊටමත් අමානුෂික විදිහට මරලා දානවා. ඔන්න දැන් ඇලෙක්ස් හිතුවා වගේම ග්ලැඩිස් විසින් සිහිය අවුල් කරපු හැම මිනිස්සෙක්ම එයාලා සිද්ධ කරපු විනාශකාරී වැඩ ටික නවත්තලා දැන් සම්පූර්ණම සංසුන් වෙන්න පටන් ගන්නවා. අවාසනාව කියලා කියන්නේ මේ සිදුවීම් මාලාවෙන් ජීවිතේ නැති උනේ පෝල්, ජේම්ස්, මාකස් සහ එයාගේ යාළුවා කියන 4 දෙනාට විතරයි. ග්ලැඩිස්ගේ මරණයත් එක්කම ටවුන් එකෙන් මෙන්න මේ මේබ්‍රූක් ඉස්කෝලේ නැති වුණු ළමයි 17 දෙනා ආයෙත් එයාලගේම අම්මලා තාත්තලා ගාවට යනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම සිහිය අවුල් වෙලා සොම්බි වගේ ඉඳපු ඇලෙක්ස්ගේ දෙමාපියෝ සහ අනෙක් ළමයින්ටත් ටික ටික සනීප වුණාලු. එදායින් පස්සේ මෙන්න මේ ටවුන් එකේ මේ සිද්ධ වුණ සිදුවීම හැමෝම කතා කරන්න පටන් ගත්තා. ඔන්න ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මෙන්න මේ කතාවේ වගේ දන්නේ නැති හෝ කාලයක් තිස්සේ ආශ්‍රය නොකරපු කාට වුණත් නවාතැන් දෙද්දි දෙවරක් තුන්වරක් නෙමෙයි කීප වතාවක්ම හිතන්න. මෙන්න මේ විදිහට පැය දෙකකට අධික කාලයක් ගත කරලා වෙපන්ස් කියන ඉංග්‍රීසි මූවි එකේ අවසානයේට අපි ළඟා වෙනවා. මම නම් ඔයාලගෙන් ඉල්ලන්නේ පුළුවන් හැමෝම මෙන්න මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා හරි බලන්න. මොකද මේක ඒ තරම් සුපිරියක්. ඉතින් වීඩියෝ එකට ඔයාලා කැමති නම් අනිවාර්යෙන් පහතින් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම ඔයාලව හම්බ වෙන්නම්. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.